හෙලෝ බොයිස් අපි අපේ ඉන්ටර්නල් පැනල් එක ඔගොලුන්ට 3 days free එකක් දෙන්න හදන්නේ. අපි එක්ස්ටර්නල් එකක් දැන් 7 days දීලා තියෙන්නේ. ඒක හැමතැනම අපි ඉන්ටර්නල් එකක් දෙන්න හැදුවේ. ඉන්ටර්නල් එක දැන් මේ දාලා ගහන්න ඉන්ටර්නල් එක පේනති විත්‍යාස ඉන්න ගෝල් වලට කවර් වෙලා ඉන්න එනවි ළඟට ගෙන්නලා ගන්න සීන් නම් මේක තියෙන්නේ. මේක තමයි දැන් පැනල් එක දැන් ෆෝස් එක විතර අපි අන්ලොක් කරලා දෙන්නේ. අනිත් දෙක නම් පොඩ්ඩක් දෙන්න අමාරුයි. ඒක ඊළඟ පාර දෙන්න බලන්න. අපි ESP ලයින් එක පොඩ්ඩක් බලමු. ESP ලයින් එක කොහොම තමයි තියෙන්නේ. ESP ලයින් එක එනමියක නම ලෙවල් එනමික ලෙවල් එක HP ගාන අතේ තියෙන ගන්න එක එනමීට එනමියකට අපි ගාවින් තියෙන දුර ඕනනම් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දාලා තියෙන පේනවා ඇති කැමති ෆීචර්ස් එකක් තමන් කැමති විදිහකට කස්ටමයිස් කරලා යූස් කරන්න පුළුවන්. මේක ESP ලයින් එකට ස්ට්‍රීම් මොඩ් එක තියෙනවා. ස්ට්‍රීම් මොඩ් එක දැම්මම පස්සේ සාමාන්‍ය ලයිව් එකක් උනත් කරන්න පුළුවන්. පැනල් එක හොයන්නත් බෑ. මේ ESP ලයින් එක පේන්නෙත් නෑ. කියන්නේ තාස් මොනවක් පේන්නෙත් නෑ. පළවෙනි දවසෙන් මචං account එක බෑන් කරා. ගහනුන්ගෙත් එක්කම මුන්ගේ ටීම් එක මුන්ගෙත් එක්ක ප්ලේ කරනුන්ගෙත් එක්ක account බෑන් කරලා ගහපන් report. මේකට උත්තර දෙන්න ඕන කුණු බොයිස් පේනවා මම ලයිව් එකේ ගාපු account එකේම තමයි වීඩියෝ එක හදන්නේ. කියන වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඒ account එකේම තමයි. account එක නුත් වෙලක් නැහැ. account එක තාම උතර තියෙනවා. ID එක බලා ගන්න පුළුවන්. ඕනනම් ඕන එකක් ඔය ගරින එක සයිට් එකේ මේ වීඩියෝ එක link එක අප්ලෝඩ් කරලා account එක බෑන් කරන්න try කරන්න පුළුවන්. ඒකත් කැමති නම් කරන්න. අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ලොං උස්සයක් ගාලා බලමු. ගහන විදිය කියලා දෙන්නම් මේකේ. ඔය ඔන්න ඔක තියෙන වීඩියෝස් ටික ඔන් කරගන්න V2 එක ගන්න කැමති විදිහකට ගන්න ඕකට කස්ටමයිස් කරලා ඕන විදිහකට ගන්න ඔක්කොම සේෆ්. මේක කරන්න ඕන දැන් ගන්න එකත් ඕන තියෙන අපිට. ආන එනමියට ගන්න ඇත්තේ. ඌ තාම ගන්න එක තෝරලා. මෙහෙම ඔයාලට කරන්න තියෙන්නේ මම පොඩ්ඩක් ළඟට ස්කෝප් කරලා මෙහෙම දෙකක් පය කරන්න විතර. එතකොට නිකම්ම එනමිය මාරනවා. ඒ කියන්නේ එනමියට එම් කරන්න ඕනේ නැහැ. එනමියාගේ ළඟට ගෙන්නගෙන මෙහෙම පය කරන්නේ. ළඟට ගෙන්නලා ගහන එක මම පෙන්නන්නම්. දැන් මෙහෙම අපි ස්කෝප් කරන තැනට එනමිය එනවා. දැන් අපි අහසට ස්කෝප් කරාම එනමිය අහසට එනවා. ඊට පස්සේ අපිට පය කරන්න තියෙන්නේ. අර අපි ඕල් එක ගන්න මේව කරා පය කරා. හරිම ලේසි වැඩි. එහෙම තමයි වැඩේ කරගෙන යන්න තියෙන්නේ. අපි AWM එකත් මේක වැඩ AWM ඕන ගන්නයක් වැඩ එක්ස්ටර්නල් වගේ අර වෙනම ඕනේ නැහැ. මේකේ පෝස් එක දැම්මා AWM වලටත් වැඩ. AWM ගහනවා නම් මැක්‍රෝ වැඩ කරන්නේ නැහැ. මේ left key එකට හදාගෙන ගහන්න. මැක්‍රෝ වලට වැඩ කරන්නේ නැහැ. මැක්‍රෝ වලින් දෙපාරක් ගහන්න ඉතුරු වෙන්නේ නැහැ නේද? අර එනමිය ආසට ගෙනලා ඕනහකට ගෙනලා ගහන්න පුළුවන්. ළඟට ගෙනලා කන්ට ගහනවා වගේ සින්නක් තියෙන්නේ මේක. හරි ඔළුවම්ම ගියා එකේ නයිස්. මේක තව එකක් කියන්න ඕන මේ කස්ටම් ගහනවා නම් පොඩ්ඩක් අමාරුයි මේක. මේ අනිවාර්යෙන් ගහන කාට පේනවා මේ ස්පෙක්ට් එකේ හිටියොත් අඩු පාරක් ගහනවා කියලා පේනවා. ඒකින්ද කස්ටම් ගහන ස්පෙක්ට් නැතුව ගහන්න අමාරුයි පොඩ්ඩක්. දැන් ඌ ඕල් එකට කවර් වෙලා හිටියද අපි ළඟට ගෙන්නලා ගැව්වා ෂේප් එකේ. තව එකක් කියන්න ඕන දැන් channel එක දෙවනි වීඩියෝ එක මේක තාම සබස්ක්‍රයිබ් එහෙම ලොකුවට නැහැ. හැමෝම සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒක අපිටත් හොඳයි. අපිටත් ෆ්‍රී පැනල් එකක් ගේන්න පුළුවන්. එතකොට දිගටම ඊළඟ වීඩියෝ එකේදී අපි සයිලන්ට් ටයිම් එක හරි මවුස් පොට් එකක් දෙන්න බලන්නම්. එහෙනම් channel එක සබස්ක්‍රයිබ් කරලා ලයික්